පළමුව නිවැරදි ලෙස මැනගත්තේ නැත්තම් කපන රෙදි ඔක්කොම අපරාදේ. තමන්ගේ මතය පමණක් නිවැරදි යයි සිතන මිනිසා සැබෑ අන්ධයෙකි. හිරු රශ්මිය නොමැති වූ විට තමන්ට සෙවන ලබා දුන් ගස මිනිසුන් අමතක කර දමති. මලක් කිසි විටකත් තවත් මලක් සමග සංසන්දනය හෝ තරඟ කරන්නේ නැත. ඔවුන් තම ආවේනික සුවඳ හා ලස්සන ලෝකයට ලබා දී පරව යනවා පමණි. මීපැණි කෙතරම් රසවත් වුවත් එය කෙසෙල් ගෙඩියකට වඩා රසවත් බව වඳුරෙකු කිසිදා දැනගන්නේ නැත. මනස පැරෂූටයක් වැනිය. එය ක්‍රියාත්මක වන්නේ එය මුදා හැරියහොත් පමණි. සමාව දීම කිසිසේත්ම අතීතය වෙනස් නොකරයි. නමුත් එය අනාගතය වෙනස් කරයි. මිනිසුන් අතේ ඇඟිලි වැනිය. හැමෝම වෙනස්. නමුත් හැමෝම වැදගත්. අන්ධයන් පිරිසක් අතර එක් ඇසක් ඇති මිනිසා රජෙකි. එය ඔබට කළ නොහැකි දෙයක් නම් එය අන් අයට සිදු කිරීමට කිසිවිටකත් බල නොකරන්න. ශක්තිමත් චරිතයක් කිසිවිටකත් පහසු ජීවිතයකින් ලැබෙන්නේ නැත. සිහිනෙන් දකින මුදල්වලට කිසිදා ඔබගේ බිල්පත් ගෙවා දැමිය නොහැක. කෝපයෙන් ගලකට ගැහුවොත් තුවාල වෙන්නේ ඔබටමයි. ක්‍රීඩාවෙන් පසු රජුත් ඉත්තත් එකම පෙට්ටියේ. ඔබේ අමිහිරි මතකයන් වැල්ලේ ලියන්න. ඔබේ මිහිරි මතකයන් ගල් පවුරක කොටන්න. ආදරය ලදරුවෙක් වැනිය. එයට මෘදු ලෙස සැලකිය යුතුය. ඔහු කතා නොකරන්නේ නම් ඌ බුරන්නේ නැත්තම් දෙන්නගෙන්ම පරිස්සම් වෙන්න. ඔබ සිටගෙන සිටින සෑම අවස්ථාවකම වැටී සිටින අයට අත දෙන්න. දුර්වල මිනිසෙකුගේ ලොකුම ආයුධ වර්ග 3. 1. පැමිණිලි කිරීම. 2. චෝදනා කිරීම. 3. ඊර්ෂ්‍යා කිරීම. විශාල ප්‍රතිඵල එකවර ලැබෙන්නේ නැත. කුඩා පොරෝ පහරවල් රැසකින් විශාල ගසක් කඩා වැටේ. අනන්‍යතාවයක් නොමැති මිනිසා සමූහයා ඉදිරියේ කැපී පෙනීමට උත්සාහ දරයි. එක් දෘෂ්ටි කෝණයකින් බලා තීන්දුව తీරන ගන්නවාට වඩා මොකුත් නොකර සිටීම වඩා හොඳය. සෑම කෙනෙක්ටම කිසිවෙකුටවත් කිව නොහැකි කතාවක් ඇත. සංසන්දනය එය ඔබගේ සංසුන් මනස සොරකම් කරයි. ඔබේ ජීවිතයෙන් අයින් කළ යුත්තේ කවුද? ඔබේ ජීවිතයට ලං කරගත්ත යුත්තේ කවුද? නරක කාලවලදී එය ඔබට පෙන්වා දෙයි. කෙනෙක් ඔබව මගහරින්න උත්සාහ කරනවා නම් ඔහුට පාඩුවේ ඉන්න දෙන්න. කපුටන් සමග පියාසර කිරීමෙන් ඔබට කිසිදා රාජලයෙකු දැකගත නොහැක. කනස්සල්ල යනු ඔබගේම මනෝභාවයේ ඇති ගැටලුවක් පමණි. තමන් හොඳම තැනැත්තා යයි සිතන මිනිසුන් අන් අයගේ දක්ෂතා පිළිගැනීම වෙනුවට ඔවුන්ට ඊර්ෂ්‍යා කරති. ඔවුන්ට වෛර කරති.